Uzumaki Borutoだ. සුබ දවසක් කියලා ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න මම අදරන් ආවේ බොරුටෝ කියන ජපාන් ඇනිමේ සීරීස් එකේ 14 වෙනි එපිසෝඩ් එක. කලින් එපිසෝඩ් එක බලපු නැති යාළුවෙක් ඉන්නවා නම් ගිහින් එක බලලා ඉන්න. නැත්නම් අද කොටස තේරෙන එකක් නෑ. හරි එහෙනම් තවත් පරක්කු නොකර අපි ඉක්මනටම යමු අදගෙන අපේ එපිසෝඩ් එක බලන්න. අද කොටස පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ කලින් සමනන් කරපු සත්තු කිහිප දෙනෙක්ගේ මතකයත් එක්ක කකාෂි සෙන්සෙ කියනවා මේ සත්වයා ඒ සත්වෙන්ට වඩා ගොඩක් වෙනස්. මෙයා ආවේ වෙනම ලෝකෙකින් වගේ. ඒ සත්වයා අපේ ලෝකෙට අයිති සත්වෙක් නෙමෙයි. එයා වෙනත් ලෝකයකට අයිති සත්වෙක්. ඒකයි අපිට ඔහුට ලං වෙන්නවත් බැරි. නරුටෝ අහනවා එහෙනම් ඒකයි අපිට එයා ඉන්න තැනක් හොයාගන්න බැරි වුණේ. එයාගේ චක්‍ර කොහෙද එන්නේ කියලාවත් අපිට හොයාගන්න බැරි වුණා. කකාෂි සෙන්සෙ කියනවා වැඩක් නෑ නරුටෝ මම කිව්වා ඒක වෙනම ලෝකයකින් ආපු සත්වයෙක් නිසා අපිට ඒක හොයාගන්නවත් ඒක ළඟටවත් යන්න විදියක් නැහැ. ඩාන්සෝ සිමුරායි ඔයා මොකද්ද මේ ඉතුරු කරලා ගියපු ප්‍රශ්නේ? අන්න අපිට ඊට පස්සේ පෙන්නන්නේ බොරුටෝගේ යාළුවෝ තුන්දෙනා සෙන්ජුපාගේ ඉස්සරහට එනවා මොකද සිද්ධ වුනේ කියලා බලන්න. මේ වෙලාවේ ශිකඩායි කියනවා බොරුටෝ තාම කොහෙවත් හොයාගන්න බැරි වුණා නේද කියද්දි ශිකඩායි කියනවා ඔයා හිතන්නේ මේකත් අර සෙවනැල්ලටම සම්බන්ධ සිදුවීමක් වෙන්න බැරිද කියලා. එතකොට ඩිංගිත් අහනවා ඔයා හිතන්නේ බොරුටොත් ඇතුළට ගියා කියලාද? මේකට උත්තර දෙන්නේ නෝජි කියන්නේ ඒක මම දන්නේ නැහැ. ඒත් අපි දන්න දේ තමයි මේ විදි ක්ලාස් එකකුත් උතුරුදහන් වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ මේ යාළුවෝ තුන්දෙනාම මෙතනින් යනවා ඉක්මනට බොරුටෝගේ ක්ලාස් එකයි හොයා ගන්න ඕනේ කියලා. අන්න අපිට ඊට පස්සේ පෙන්නන්නේ බොරුටෝ කලින් එපිසෝඩ් එකේ පෙන්නපු අර කුහරයට ඇතුළත් වෙලා දැන් අලුත් ඩිමෙන්ෂන් එකකට ඇවිල්ලා වැටෙන සිද්ධියක්. එතනට වැටිච්ච බොරුටෝ හතර වටේ බලනවා ඉතින් මේ කොහෙටද යාවේ කියලා. මේ වෙලාවේදී බොරුටෝගේ ඇහත් වෙනස් වෙනවා. බොරුටෝටම තේරිලා එයා දකිනවා අර නිල් පාට එළිය මෙතන තියෙනවා. බොරුටෝට මතක් වෙනවා එහෙනම් ඒ එළිය සම්බන්ධ වෙන්නේ මෙතනටද කියලා. මෙන්න මේ වෙලාවේ මෙතනට කඩාගෙන ආපු නොයි එක සැරේටම බොරුටෝට පහර දෙන්න ගන්නවා. මේ වෙලාවේදී බොරුටෝ අහනවා එහෙනම් ඔයයි නොයි මොකද්ද අපේ ක්ලාස් රැප්ට කරේ කියලා. මොකද කිව්වත් බොරුටෝ හිතන් ඉන්නේ මේ නේ කියන සත්‍යය විසින් ක්ලාස් රැප් කෑවා කියලා. තිබ්බතරහත් එක්ක බොරුටෝ ශරිකන් වලින් ඊට පහර දුන්නත් ඒක වැඩක් වෙන්නේ නැහැ. ඊට පස්සේ න්‍යෝයි කරන්නේ බොරුටෝටත් එක දිගටම පහර දෙන්න ගන්න එක. බොරුටෝ බේරිලා ඊට පස්සේ ෂැඩෝ ක්ලවුඩ් මවල ඒ හරහා න්‍යෝයිට පහර දෙන්න ගන්නවා. බොරුටෝ තමන්ගේ ෂැඩෝ ක්ලවුඩ් එකක් ආදරෙන් උඩ ඉඳලා ඇවිල්ලා න්‍යෝයිට පහර දෙන්න හැදුවත් න්‍යෝයි බොරුටෝ තල්ලු කරලා දානවා. බිමට වැටිච්ච බොරුටෝ තමන්ටම කියා ගන්නවා මම පරාත වෙන්නේ නැහැ ක්ලාස් රැප්ගේ පළිය මම ලබා ගන්නවා කියලා. මේ වෙලාවේ බොරුටෝගේ ඇහැ වෙනස් වෙනවා. පියාගු ගන්නවල චක්‍රනාල පේන විදිහටම බොරුටෝට චක්‍රනාල පේන්න පටන් ගන්නවා ඒ සත්‍යයගේ. චක්‍රනාල විතරක් නෙවෙයි චක්‍ර පොයින්ට් එකක් දැක්ක බොරුටෝ කල්පනා කරනවා ඒ මොකක්ද කියලා. ඒ අතරදී නේ බොරුටෝට පහර දෙනකොට මිට්සුකීට පුළුවන් වෙනවා බොරුටෝ උඩට ඇදලා ගන්න. මිට්සුකී අහනවා ඔයාට ඕනේ ක්ලාස් රැප් මරුණ කියලා හිතාගෙන එයාගේ පළිය ගන්නද? එයාට තේරෙන්නේ නැද්ද මේ? මෙන්න මේ වෙලාවේ තමයි බොරුටෝගේ හිතේ ලොකු සහනයක් දැනෙන්නේ. බොරුටෝ අහනවා ඔයා කියන්නේ ආ ජීවිතුන් අතර කියලා දෙක කොච්චර හොඳ නිවුස් එකක්ද? කියද්දි මිට්සුකී අහනවා ඔයාට ඕනේ ඒව නවත්තන්න නෙමෙයිද කියලා. ඉතින් මෙතන රණ්ඩුවක් ඇති වෙන හදද්දිම මිට්සුකී කියනවා හරි අපි මුලින්ම මොහුව නවත්තලෙමු කියලා. මේ වෙලාවේදී නේ කියන සත්‍යය මේ දෙන්නට පහර දෙන්න ගන්නවා. මෙලදී බොරුටෝ දුවන ගමන් මිට්සුකීට කියනවා මිට්සුකී ඔයාට පුළුවන් ද ටික වෙලාවකට මෙයාව නවත්ත ගන්න කියලා. මිට්සුකී කියනවා හරි උත්සාහ කරමු කියලා. මිට්සුකී නැවතිලා අනිත් පැත්ත හැරලා වින්ස්ටල් ජුට්සුව කරා ඒ සත්‍යයව නවත්ත ගන්න පුළුවන් වෙනවා. වෙලාවෙන් ප්‍රයෝජන ගත්ත බොරුටෝ කරන්නේ එයාගේ ෂැඩෝ ක්ලවුඩ් මවල මුලින්ම කුණාල් පිහිවලට බෝම්බ සාවි කරලා එතන තියෙන වැල් වලට ඒ කුණාල් පිහි සාවි කරනවා. ඊට පස්සේ මිට්සුකීට කියනවා එහාට වෙන්න කියලා. එයා නියෝගේ චක්‍ර පොයින්ට් එකටම පහර දෙනවා. චක්‍ර පොයින්ට් එකටම පහර දුන්න නිසා නම් නියෝට ගොඩක් අමාරු වෙනවා. මේ වෙලාවේදී ඒත් එක්කම තිබ්බ වැල් ටික ඔක්කොම පිපිරිලා එක දිගටම බොරුටෝ ඉන්න තැනටයි නියෝගේ ඇඟටයි කඩා වැටෙන්න ගන්නවා. බොරුටෝ නම් 99 බේරෙන්න පුළුවන් වෙනවා. හරි අපි මේක ඉවර කරමු කියලා මිට්සුකී ස්නේක් ලයිට්නින් ජෙට්සෝ හරහා නියට පහර දුන්නත් නියෝගේ ඉස්සරහෙන් ආපු අතර බාධකයක් විසින් නියව බේර ගන්නවා. මෙතනට අප ක්ලාස් එකක් කියනවා මම ඔයාට නියව මරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා.
නොය කියන්නේ මගේ සටනට අවශ්‍ය මිල කරන්නම් වැඩි වටිනම වස්තුව ඒක නිසා මම නීව නැති කරන්න ඔයාලට ඉඩ දෙන්නේ නෑ කියලා. එයා පහළට ආවම මිත්සුකී අහනවා ක්ලාස් රැප් මම යගෙන් ප්‍රශ්නයක් අහන්නද ඔයා ආයෙමත් අපිත් එක්ක යන්න එන්නේ නැද්ද කියලා. මේ වෙලාවේදී බොරුටොත් කියනවා ක්ලාස් රැප් කියන දේ අහන්න අපිත් එක්ක යමු කියලා කිව්වත් ක්ලාස් රැප් අහනවා ඔයා කොහොමද මේ වගේ දේවල් ලේසියෙන්ම කියන්නේ මම කරන්නේ සෙල්ලමක් නෙමෙයි යුද්ධයක්. මට ඕනේ හිඩ්න් ලීෆ් විලේජ් එකට පහර දෙන්න මේක සෙල්ලමක් නෙමෙයි කිව්වම බොරුටෝ කියනවා නෑ මේක ඔයාගේ යුද්ධයක් නෙමෙයි මේක ඔයාගේ දෙමව්පියන්ගේ එකක් කියද්දි සුමිරි කෑ ගහනවා නෑ ඒක මගේත් යුද්ධයක් කියලා. එයාලගේ අන්තිම කැමැත්ත මේ යුද්ධය මමම අවසන් කරනවා දකින එක. 4th grade ninja එකෙන් පස්සේ මගේ තාත්තා දිහා හිඩ්න් ලීෆ් විලේජ් මිනිස්සු බැලුවේ හරියට හතුරෙක් දිහා බලනවා වගේ. මොකද එයා ෆවුන්ඩේෂන් ඉතිරි වෙච්ච අන්තිම මිනිස්සුන්ගෙන් කෙනෙක් වුණ නිසා. එහෙම කියද්දි බොරුටෝ කියනවා ඉතින් ඒකට ඔයාට කරන්න දෙයක් නෑ නේද ක්ලාස් රැප් කියලා. මේකට උත්තර දෙන සුමරි කියන්නේ ඔව් සමහර විට මුලදී නම් එහෙම වෙන්නේ නැති. මට මතක තියෙන කාලේ ඉඳන් මම ජීවත් වුණේ සැඟවිලා. මගේ තනිකම රැකගත්තේ මම විසින්මයි. මට තියෙන එකම මතකය මගේ අම්මා පොඩි කාලේ මගේ කොණ්ඩේ පීරපු හැටි විතරයි. අඩුම තරමේ මට ඇගේ කටහඬවත් මතක නැහැ. ඒත් ඇයි ජීවිතෙන් සමුගත දවසේ මගේ ජීවිතේ හැමදේම මට වෙනස් වුණා. අන්තිමේදී තාත්තා මාව ආයුධයක් බවට පත් කරා හිඩ්න් ලීෆ් විලේජ් එකෙන් පලි ගන්න. මේ වෙලාවේදී සුමරිට මතක් වෙනවා එයාගේ පරණ අතීතය. එයාගේ තාත්තා ආපු වෙලාවේ කියනවා හිඩ්න් ලීෆ් විලේජ් එකෙන් අපිව පන්නලා දැම්මා. අපිව දැකපු විදිහ අපිට සලකපු විදිහට ඔයා පලි ගන්න ඕනේ. මේක හිඩ්න් ලීෆ් විලේජ් යුඩ්සුවක්. ලෝඩ් ඩන්සර් විසින් නිර්මාණය කරන ලද නිර්මාණයක්. අපි දැකපු හිණ ඔයා විසින් ඉෂ්ට කරන්න ඕනේ. කයි ඔබට ලැබෙන වගකීම. සුමරිගේ මතකයත් එක්ක සුමරි නාවතත් කියනවා මගේ තාත්තා මාව ආයුධයක් බොට පත් කරා මේ හිඩ්න් ලීෆ් විලේජ් එකෙන් පලිය ගන්න. එතකොටම බොරුටෝ දකිනවා එයාගේ හරහා සුමරිගේ ඇඟ වටේත් අර නිල් පාට එළිය තියෙනවා. මේ වෙලාවේදී සුමරි එයාගේ ඇඟිල්ල හරහා බොරුටෝයි මිස්සුගීටයි පහර දෙන්න හැදුවත් මෙතනදී ඒ දෙන්න බේරෙනවා. もう必要ないよ。 සුමරි මිත්සුගේ සටන් කරන දිහා බලන් ඉන්න බොරුටට පේනවා සුමරිගේ ඇඟේ අර නිල් පාට එළිය තියෙනවා. මේ වෙලාවේ සුමරි වෝටර් ස්ටයිල් සුමරි හාජුට්සු හරහා මිත්සුගේට එක දිගටම පහර දෙන්න ගන්නවා. සටනින් දෙපැත්තට පැනපු මිත්සුගේ කියනවා මට ඇත්තටම ඕන කරේ ඔයාම තමයි. ගෝසුටන්න ඔයාගේ පිටිපස්සේ ඉඳන් පාලනය කරනවා මම හරි. මට එහෙම වුණත් වැඩක් නැහැ. මම මේක ඉවර කරනවා කියලා දෙන්නම සටන පටන් ගන්න හදනකොටම බොරුට මැදට ඇවිල්ලා දෙන්නව පැත්තට විසික් කරනවා. මේ වෙලාවේදී සුමරිගේ අතේ තිබ කුණා පිහිය බොරුටගේ අතේ ඇල්ල කියලා දැනගත්ත සුමරිය අහනවා බොරුට ඇයි ඔයා එහෙම දෙයක් කරේ කියලා. මිත්සුගේ කියනවා පන්තියේ ළමයි ඔයා දන්නව නේද සුමරි මොන වගේ කෙනෙක්ද කියලා. බොරුට කියනවා නෑ මම ඒක ඇත්ත කියලා විශ්වාස කරන්නේ නැහැ. රෝහලේදී නමිට කිව්වා ඔයා එයාලව ආරක්ෂා කරන්න කොච්චර මහන්සි වෙනවද කියලා. මම සති දෙකකට පස්සේ ඉස්කෝලේට ආවහමත් රණ්ඩුවක් වෙනවා කියලා දැනගත්තාම ඔයා හැම වෙලාවෙදිම ඔයයි අපිව නැවැත්තුවේ හැම තැනකදීම අපි සටන් කරනවා කියලා දැනගත්ත හැම වෙලාවකම ඔයාගේ මූණ කියවන්න හරිම ලේසියි. එහෙම කියද්දී මිත්සුකී කියනවා ඕක නවත්තන්න කියන්න එපා ඔයා ඒක නිසා ක්ලාස් රැප් විශ්වාස කරනවා කියන එක නෑ. බොරුට hina වෙලා කියන්නේ ඒක තමයි මම ඒක නිසා තමයි අපේ ක්ලාස් රැප් විශ්වාස කරන්නේ. මොකද අපි එකම පන්තියේ අමතකද? මේ වෙලාවේ මිත්සුකී කියනවා මම බලාපොරොත්තු වෙච්ච උත්තරේ ඔයාව මොහොත විදිහට දෙයි කියලා මම හිතුවේ නෑ කියලා. බොරුට අහනවා මොකක්ද ඒකේ තේරුම කියලා. මම ක්ලාස් රැප් බලන්න හොස්පිටල් එකට ගියපු වෙලාවේ එයා කිව්වා එයාට ඕන ඉක්මනටම මේ දේවල් ඉවර වෙනවා දකින්න කියලා. මේ වෙලාවේ බොරුට දකිනවා එයාගේ හරහා සුමිරිගේ ඇඟේ තිබ්බ නිල් පාට එළිය ටිකෙන් ටික එයාගේ ඇඟෙන් ඈත් වෙලා යනවා. බොරුට කියනවා මේක කලින් වගේමයි.
මරිගෑන්ගෙන් සම්පූර්ණයෙන්ම ඒ නිල් පාට එළිය නැති වෙලා ගියාට පස්සේ බොරුට කියනවා ඒ හෙවණල්ලට පුළුවන් සම්පූර්ණයෙන්ම වෛරයෙන් පිරිසිතක් පාලනය කරන්න විතරයි. මේ අවතාරයේ මෙච්චර කල් ඔයත් එක්කත් තිබිලයි තියෙන්නේ. ඒත් දැන් ඒක ගියා. මිනිසුන්ගේ වෛරය යාළ තුලින් ඉවත් වෙලා යනකොට ඒ හෙවණල්ලත් මිනිස්සු තුලින්ම ඉවත් වෙලා යනවා. ඔයාට තවදුරටත් අපිට බොරු කරන්න බෑ ක්ලාස් රැප් කියද්දි ක්ලාස් රැප් කියනවා නැහැ. ඔයා වැරදි. ඒක වෙන්න බෑ. මම ආයුධයක්. මම හිඩ්න් ලීෆ් විලේජ් එකට පහර දෙන්නයි ඕනේ. ඒකයි මගේ දෙමාපියන්ට ඕන උනේ. නේ ඉක්මනටම මෙයාලට පහර දෙන්න. එහෙම කිව්වත් නේ මේ වෙලාවේදී එයාලට පහර දෙන්නේ නැහැ. මත් කියනවා නේ මගේ අනට අවනත වෙන්නේ. ඇයි පහර දෙන්නේ නැති කියලා. නේ පහර දෙන්නේ නැති නිසා සුමිරි දුකින් වගේ අහනවා. ඇයි නේ මගේ අනට අවනත වෙන්නේ නැති? මොකද්ද ඔයාට වෙලා තියෙන්නේ කියලා. ඒත් නිවි කරන්නේ මේ වෙලාවේදී සුමිරිගේ වටේ කරකැන එක. සුමිරිත් එක හුරතල්ලේදී සුමිරි කෑ ගහනවා නේ මොකද්ද ඔය වෙලා තියෙන්නේ? ඇයි ඔහොම හැසිරෙන්නේ කියලා. මේ වෙලාවේදී මිට්සුකි කියනවා මම දන්නවා මොකද්ද වෙන්නේ කියලා. එතකොටම බොරුට කියනවා මම හිතන්නේ එයා හිතනවා එයාගේ අම්මා කියලා. එයා විශ්වාස කරනවා සුමිරි එයාගේ අම්මා බව. මේ වෙලාවේදී බොරුට කියනවා ක්ලාස් රැට් කියන දේ අහන්න. මේ සත්‍යය රාක්ෂයෙක් වෙන්න පුළුවන්. නමුත් එයා මෙච්චර කල් ඔයාගේ අනට කීකර උනේ ඔයා එයාගේ අම්මා කියලා එයා විශ්වාස කරපු නිසා. ඔයාට ඕනේ එයාව ආයුධයක් කරන්නද? හරියට ඔයාට කරා වගේ. ඊට පස්සේ බොරුට ටිකක් තදින් කියනවා සුමිරි ඔයා ඔයාගේ පාර හඳුනා ගන්න ඕනේ. අපි වෙනුවෙන් අපි හැමෝම වෙනුවෙන්. ඔයත් එහෙමයි නේ. ඔයාලගේ පාරවල් තෝරගන්න ඕනේ ඔයාලමයි කියලා. මේ වෙලාවේ සුමිරි ඒත් මම කියලා කියනකොටම බොරුට සුමිරි කියලා කෑ ගහනවත් එක්ක සුමිරිගේ පිටේ තිබ්බ අර ගෝසට එන්නෝගේ සලකුණ නැති වෙලා යනවා. ගෝසට එන්නෝ හරහා හදලා තිබ්බ මේ ලෝකයේ ඒත් එක්කම විනාශ වෙන්න පටන් ගන්නවා. පික්මට මෙතනින් යන්න ඕනේ කියලා බොරුට කිව්වත් ක්ලාස් රැප් එතනින් හෙල්ලෙන්නේවත් නැහැ. ඉතින් මේ ක්ලාස් රැප්ගේ ආරක්ෂාවට එතනට යනවා. බොරුට ක්ලාස් රැප් ළඟට යන්න හැදුවත් එයාට ඒක කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ වෙලාවේ ක්ලාස් රැප් අඬන ගමන් Tamanටම කියා ගන්නවා ඒ කාලේ ගොඩක් විනෝද වුණා. එකට ඉගෙන ගත්තා. එකට පුහුණු එම් කරා. එච්චර මම කවදාවත්ම සතුටින් ඉඳලා නැහැ. සුමිරිට මතක් වෙනවා එයාගේ පන්තියේ ළමයි එයාට ක්ලාස් රැප් කියලා කතා කරපු විදිහ. ඒත් එක්කම සුමිරිට එක සැරේටම එයාගේ අම්මගේ කටහඬ මතක් වෙනවා. එයාට මතක් වෙනවා එයාගේ අම්මා කිව්වා සුමිරි හැම මොහොතෙම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ සතුට ඔයාගේම සතුට හොයාගන්න ඔයාගේ මාර්ගයේම ඔයා ගමන් කරන්න කියලා. සුමිරිට මතක් වෙනකොටම එයා ඇස් දෙක අරිනකොට එයාගේ එහා පැත්තේ බොරුටෝ ඉන්නවා. එයා දකිනවා. මේ වෙලාවේදී සුමිරි බොරුටෝ ඒත් ඇයි කියලා අහනකොට බොරුටෝ කියනවා මම කවදාවත් මගේ පන්තියේ යාළුවන්ව අතාරින්නේ නැහැ. මම ඔයාලා වෙනුවෙන් ඕන වෙලාවක ඉන්නවා කියලා hina වෙනවා. අපි ආයෙමත් ගෙදර යමු නේද ක්ලාස් රැප් කියලා hina වෙන ගමන් සුමිරිට අත දෙනවා. මේ වෙලාවේ ඒ දෙන්නම නේගි පිටර නැගලා එතනින් යනවා. ටොයි සුමිරි යන අතරදී බොරුටෝ මිට්සුකිටත් කතා කරනවා මිට්සුකි එන්නේ මේ පැත්තෙන් කියලා. මේ වෙලාවේදී මිට්සුකි හිතනවා විද්‍යාවටවත් නින්ජුට්සු වලටවත් කරන්න බැරි වෙච්ච දේ බොරුටෝ එහෙනම් කරා. ඒකයි බොරුටෝගේ විදිහ කියලා තුන්දෙනා මෙතනින් යන්න පටන් ගන්නවා. ඔසටෙන්නෝගේ අවතාරය මෙයාලට පහර දෙන්න හදනකොටම නියු ඉදිරියට පැනලා එයාලව බේර ගන්නවා. ඔය මෙයාලට යන්න මාර්ගයේ ඉඩ දීලා නැහැ මෙතනින් යනවා. මේ වෙලාවේදී සුමිරි නියුගේ පස්සෙන් යන්න හැදුවත් බොරුටෝ සුමිරිව අරගෙන මෙතනින් යනවා. ඒත් බොරුටෝ එතනට යනකොටම එතන තිබ්බ කුහරය වැහිලා ඉවරයි. බොරුටෝ ඒ වෙලාවේදී එයාගේ හරහා දකිනවා මේක එහා පැත්තෙන් එයාගේ යාළුවෝ තුන්දෙනා එයාලව හොයනවා. ඉතින් බොරුටෝ කියනවා එන්න මාත් එක්ක කියලා. බොරුටෝ ඉක්මනටම ඒක කඩාගෙන යනකොටම ඒ කුහරය නැවතත් ඕපන් වෙලා මෙයාලව එහා පැත්තට ඇදිලා යනවා. අන්න මේ වෙලාවේදී අපිට පේනවා බොරුටෝගේ යාළුවෝ තුන්දෙනා බොරුටෝයි සුමිරිවයි හොයන අතරදී ඩිංකි දකිනවා මිට්සුකිගේ නායක ඉන්නවා. එහෙනම් ඉතින් මෙයාලත් ළඟම ඉන්න ඕනි කියලා හිතනකොටම ඉංගිවර වෙච්ච පෝටල් එකෙන් යාළුවෝ තුන්දෙනාම බිමට එනවා. චිකඩායි නම් උඩ බලන්නේ ඔයාලා කොහේ ඉඳන්ද ආවේ කියලා. බොරුටෝ කියනවා හරි ඉතින් ඒක වැඩි ගණන් ගන්න එපා. කොහොම හරි ඉතින් අපි හැමෝම හොඳින් කියලා. බොරුටෝ කියනවා මට ඇහුණා ඔයාලා තුන්දෙනා කතා කරනවා. ඉතින් ඒක නිසා අපි ආවා කියලා. ඒත් ඉතින් ඒකේ මොකද්ද කියලා නම් එයාලට තේරුනේ නැහැ. ඩිංකි මොකද්ද කිව්වේ කියලා හදි බොරුටෝ කියනවා හරි ඉතින් ඒ ගැන වැඩි හිතන්න එපා කියලා. එතකොටම
සායි ඇතුළු බේරිය ටීම් එකේ කට්ටිය මෙතනට එනවා. සායි අහනවා ඔයාලා මොකද මෙතන කරන්න කියලා. ශිකඩාය උත්තර දෙන්න හැදුවත් ඉනෝජි කියනවා අපි මෙතන බොරුටෝයි එයාගේ යාළුවා දෙන්නමයි හෙව්වේ තාත්තා එච්චරයි කියලා. මේ වෙලාවේදී සායි සුමේරි ළඟට ඇවිල්ලා කියනවා මමත් කලින් ගමන් කරේ ඔයා වගේම මාර්ගයක තමයි. ඒක නිසා අවස්ථාවක් දෙන්න මට ඔයාට උදව් කරන්න පුළුවන් කියලා. මේ වෙලාවේ ශිකඩාය නම් අහනවා මොකද්ද මේ වෙන්නේ කියලා. සුමේරි කියනවා මම හිතන්නේ මම යත් එක ටිකක් කතා කරොත් හොඳයි කියලා. දෙවන ඇල්ලෙහි අතීතයත් එක්ක මේක සම්බන්ධයක් වෙන්න පුළුවන්. බය වෙන්න එපා. සුමේරි අපිත් එක්ක ඉන්නකොට ගොඩක් ආරක්ෂිතයි. මේ වෙලාවේ බොරුටෝගේ හැයමත් වෙනස් වෙනවා. බොරුටෝ ක්ලාස් රැප්ට කතා කරලා කියනවා එයා තාමත් ජීවත් වෙනවා කියලා. ඔයාගේ අත ඒක බලන්න කියනවා. ඔයාගේ වම් අතේ එයා ඔයාගේ අතත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කියද්දි සුමේරිට ඒක දැකලා ගොඩක් සතුටු හිතෙනවා. මේ වෙලාවේ ඩිංකි අහනවා ඒක නෙමෙයි බොරුටෝ මට ඇත්තටම කියන්න මොකද්ද සිද්ධ වුනේ කියලා. බොරුටෝ කියනවා මම ඔයාලට හැමදේම පස්සේ වෙලාවක තේරුම් කරන්නම්. ඒ මොනවා වුණත් දැන් හැමදේම ඉවරයි. හැමදේම හොඳ විදිහටම විසඳුණා. එතකොටම ඩිංකි කියනවා දැන් උදේ වෙලා අපිට ඉස්කෝලේ යන්න වෙලාව හරි නේද කියලා. මෙන්න මේ වෙලාවේදී මෙයාගේ ට්‍රේන් එකේ සද්ද ඇහෙනවා. ඩිංකි කියනවා අන්න අරක තමයි පළවෙනිම ට්‍රේන් එක. කියද්දි බොරුටෝයි කට්ටිය දුවලා යනවා. එහෙනම් ඉක්මනටම ඒකර නගිමු කියලා. කොහොම හරි ඉතින් කට්ටියටම පුළුවන් වෙනවා ට්‍රේන් එක අල්ල ගන්න. ඔන්න ඉතින් ඔය විදිහට තමයි අද එපිසෝඩ් එක ඉවර වෙන්නේ.